ජේසුස් ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීම් හරිම පුදුමාකාරයි. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීම් මේ ලෝකේ බුද්ධිමතාගේ ඉඳලා පහළම නූගත්ම පුද්ගලයාට පවා ඊටාම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් සරල විදිහට උන්වහන්සේ උගන්වන්න භාවිතා කරපු ලස්සනම උපාය මාර්ගයක් තමයි උන්වහන්සේ භාවිතා කරපු උපමා. බලන්න උන්වහන්සේ අපිට ආදරය ගැන උගන්වනවා උපමා භාවිතා කරලා. සමාව දීම ගැන උගන්වන උපමා භාවිතා කරලා. උන්වහන්සේ නිහතමානීකම පිළිබඳව අපිට උගන්වනවා උපමා භාවිතා කරලා. අද දවසේ ස්වාමීන් වහන්සේ උසස් පහත් ඒ බව අපට උගන්වන්න උන්වහන්සේ ලස්සන උපමාවක් භාවිතා කරනවා. ස්වාමීන් වහන්සේ කියනවා තමාම උසස් කරගන්නා පහත් කරනවා, තමාම පහත් කරගන්නා උසස් කරනවා. මේ පිළිබඳව ස්වාමීන් වහන්සේ ඔබට මට උගන්වන්න පුද්ගලයෝ දෙන්නෙක් උදාහරණයට අරගෙන උන්වහන්සේ බව ඔබට මට පැහැදිලි කරලා දෙන්නට යන ලස්සන දවසක්, ලස්සන මොහොතක්. අපේ ආදර සහෝදර සහෝදරියනි, ආදරණීය දරුවනේ, බලන්න ස්වාමීන් වහන්සේ මේ උපමාව සඳහා භාවිතා කරන තෝරගත්ත පුද්ගලයෝ දෙදෙනා. එක්කෙනෙක් පරිසවරයෙක්, එක්කෙනෙක් අයකැමියෙක්. මේ දෙදෙනාම යක්ෂා කරන පිණිස දේවමාලිගාවට යනවා. පරිසවරයා දේවමාලිගාවේ ඉදිරියටම ඔහු ගිහිල්ලා දෙවියන් දිහා බලාගෙන තමා ගැන පුරසාරම් දොඩවන මොහොතක්. පාපුච්චාරණය කරනවා, දසයෙන් කොටස දෙවියන්ට දෙනවා, කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, දේවචනේ අකුරටම පිළිපදිනවා. එයාට පිටිපස්සෙන් යාක්ෂා කරන අයකැමියාට දොස් කියනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ. මේ අයකැමියා වගේ මම මිනිස්සුන්ගෙන් අයිති විදියට හම්බ කරගෙන ජීවත් වෙන්නේ නැහැ. එයා ස්වාමීන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා එයාගේ පෞකාරකම ගැන නෙමෙයි, එයා කරන දේවල් එයාව උසස් කර ගැනීමක්, තමා උසස් කර ගැනීමක්. හැබැයි අයකැමියා බලන්න, අයකැමියා ස්වාමීන් වහන්සේ ළඟටවත් එන්නේ නැතුව දේවස්ථානයේ කිරෝලෙම ඉඳලා හිස ඔසවලා ස්වාමීන් වහන්සේ දෙස බලන්නවත් නැතුව බිම බලාගෙන මේ අයකැමියා කියනවා, "යන්නේ ඔබ වහන්සේ ළඟට එන්නටත් මම සුදුසු නැහැ. මම මිනිස්සුන්ගෙන් අයුතු විදියට මුදල් ඉපෙව්වා, වැරදි විදියට ජීවත් වුණා. ස්වාමීනි මට සමා වෙන්න." අයකැමියා ස්වාමීන් වහන්සේ ඉදිරියේ තමා උසස් කරගන්නේ, තමා පහත් කරගන්නවා. මේ අයකැමියා ස්වාමීන් වහන්සේ ළඟට ආවට පස්සේ අයකැමියාට දැනෙන්න ගන්නවා ලස්සන දෙයක්. මෙන්න මේ වගේ සිතුවිල්ලක්. ඔබේ සිනා ළඟ නෙත නැවතුණුදා, ඔබේ කතා ළඟ සිත නැවතුණුදා ප්‍රේමය හැදින්නෙමි. ප්‍රේමය හැදින්නෙමි මේ ලෝතලයේ. ජේසු ළඟට ආවට පස්සේ තමයි මේ අයකැමියාට තේරුම් ගියේ මේ අයකැමියා ජීවත් වෙනවා කියලා. මෙච්චර කාලයක් මේ අයකැමියා කරන්නේ වරදක් කියලා ඔහුට අවබෝධ වුණේ නැහැ. මිනිස්සුන්ගෙන් අයුතු විදියට මුදල් හම්බ කරා, අයහපත් ජීවිත රටාවක් ගත කරා. හැබැයි ජේසු ළඟට ආවට පස්සේ, ජේසුගේ ගෘහයට ආවට පස්සේ ඔහුට දැනෙන්නට ගත්තා ඔහු කරන්නේ වරදක්. මෙන්න ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා තමාව පහත් කරගෙන මෙච්චර කාලයක් ජීවත් වුණු ඒ ජීවිත රටාව ප්‍රතික්ෂේප කරලා ජේසුට කියනවා, "ජේසුනේ මම මගේ ජීවිතය වෙනස් කරගන්නවා." ජේසු මේ ඉගැන්වීම උගන්වන මිනිස්සුන්ගෙන් අහනවා, මෙතන ජේසුගෙන් සමාව අරගෙන සතුටින් මේ දේව මන්දිරයෙන් පිට වෙලා ගියේ කවුද කියලා.
පරිසවරය නෙමේ අය කැමියා. ඒකට හේතුව තමයි අපි අපිව උසස් කරගන්නට ගියොත් ඒ හැම කෙනෙක්වම ස්වාමීන් වහන්සේ පහත් කරනවා. හැබැයි අපි අපිව පහත් කරගන්න තරමට ස්වාමීන් වහන්සේ උසස් කරනවා. අපේ හදවතේ ඇතුළාන්තයේ ප්‍රීතිය ස්වාමීන් වහන්සේ ඇති කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි. ඒක නිසා අද දවසේ අපිට වස්තුව තියෙන්නට පුළුවන්, අපිට ධනෙ බලය තියෙන්නට පුළුවන්, අපිට හැකියාවන් තියෙන්නට පුළුවන්, අපිට දක්ෂතාවයන් තියෙන්නට පුළුවන්, අපේ රූපය ලස්සන වෙන්නට පුළුවන්. අපි මේ දේවල් නිසා ආඩම්බර වෙන්නට ඕනේද? අපි උසස් කරගන්නට ඕනේද? අපිට උපාධි බොහෝ සංඛ්‍යාවක් තියෙන්නට පුළුවන්. අපිට සමාජයේ ලොකු තැනක්, අපි ලොකු ඉහළ රස්සාවක් කරනවා වෙන්නට පුළුවන්. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් මේ දේවල් අපේ ජීවිතේ ලැබුණේ කාගෙන්ද? ජේසුස් අපේ අම්මා තාත්තා හරහා, අපේ සහෝදර සහෝදරයන් හරහා, මේ ලෝකයේ තුල අපිට ආදරය කරන මිනිස්සු හරහා අපිට ලබා දුන්නු දේවල් නේ. මේ කිසිම දෙයක් අපි අපේ හැකියාවෙන්, අපේ තනි හැකියාවෙන් උපයගත්ත දේවල් නෙමෙයි නේද? ඒක නිසා ඇයි අපි ආඩම්බර වෙන්නේ? අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා, අපි හොඳ රස්සාවක් කරනවා කියලා, අපිට ඉඩකඩම් යාන වාහන තියනවා කියලා ඇයි අපි ආඩම්බර වෙන්නේ? ඇයි අපි උසස් කරගන්නේ? ඒ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ අද සුදු සුපුතට අනුව ඒ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ පහතට දානවා. ඒක නිසා අපිට කොච්චර ධනය, කොච්චර බලය, කොච්චර හැකියාවන් තිබුණත් හැම වෙලේම මම පහත්, මම පොළවේ දූවිල්ලක්, ස්වාමීන් වහන්සේ මම පොළවේ දූවිල්ලෙන් නිර්මාණය කරේ, මම යටහත් පහත් වෙන්නට ඕනේ, මම නිහතමානී වෙන්නට ඕනේ. මෙන්න මේ ආකල්ප එක්ක අපිට ජීවත් වෙන්නට පුළුවන් නම් එදා අය කැමියා සතුටින් ගෙදර ගියා වගේ ඔබටත් මටත් මේ ජීවත් වෙලා ඉන්න කිටි කාලය බොහොම සුන්දරව ප්‍රීතියෙන් සතුටින් ගත කරන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන වරම් ඉල්ලලා අපි යක්ෂා කරමු. ඔබට ජේසුස් පිහිටයි.